Hello guys. අද අපි හදන්න යන්නේ ආල රොටි. මෙන්න මේ විදිහට ආලයක් තඹගෙන ඒක අපි චප්ප චෝරු වෙන්න තලහ ගන්න ඕනේ. මෙන්න මේ විදිහට ආලේ චප්ප කරගත්තට පස්සේ අපි ඒකට දානවා පාන් පිටි. ඊට පස්සේ අපි ඒකට රස පදමට ලුණු දාගන්න ඕනේ. ලුණු දාලා ඉවරුණාට පස්සේ අපි ඒකට බටර් පොට්ටක් දාගන්නත් ඕනේ. දැන් මෙන්න මේ වගේ බෝලයක් හදලා එක වටේ පොල් තෙල් පොඩ්ඩක් ගාගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ කුඩා බෝලවලට වෙන් කරලා ඒ බෝල මෙන්න මේ විදිහට තරහගෙන රොටි තැටියේ උඩින් තියලා රොටිය හොඳට කාර කරගන්න. මේ තියෙන්නේ ඒ විදිහට අපේ අත්තම්ම කර කරගත්ත රොටියයි හදපු පරිප්පු එකයි. මේ තියෙන්නේ මගේ රොටි කන වෙලාව. ඔයාලට හදලා කාලා බලන්න. මේවා හරිම රසයි. දැක්කනේ මං කන්නේ පරිප්පුයි අල රොටි. මම්මගේ අලයක් වෙන්න ඕන නම් ඕගොල්ලෝටම අල රොටි කන්න. ෆලෝ කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. බයි බයි යාළුවනේ.